හරි. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි යමු ඉතින් මෙන්න මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපි අපේ ඔළුවට අවබෝධයක් ලබා ගන්න. ඉතින් අපි ගත්තොත් එහෙම ඉන්කම් ස්ටේට්මන්ට් එකක්. ඉතින් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එකක්. පැහැදිලිද? ඒ කියන්නේ ඔතන ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ ඔය අතර සිද්ධ වුණ දෙයක් ගැන විස්තරයක් තමයි තියෙන්නේ. සරලවම කියනවා. ඉතින් මෙහෙම කිව්වොත් එහෙම මම මෙහෙම ඔයාලට ඔළුවට මේක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් නිශ්චිත කාලයක් තුළ සමාගම කොපමණ ආදායමක් උපයා තිබේද? කොපමණ ඒ සඳහා වියදම් කර තිබේද? ඉතින් අවසානයේ කොපමණ ලාභයක් හෝ අලාභයක් ලැබී තිබේද යන්න පෙන්වන මූල්‍ය ප්‍රකාශය තමයි මෙන්න මේ ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ. ඉතින් ඒක මෙහෙම හිතන්නකෝ. ඔයාගේ මාසේ සැලරි එක වැටෙනවා. ඉතින් ඒ සැලරි එක ඔයාගේ ෆැමිලි එකේ ඉන්න අයට ඒ කියන්නේ වියදම් වලට අපි බෙදනවනේ. අන්න ඒ වියදමේ අපි ගත්තොත් එහෙම ඒකේ තනිකර ෆයිල් එක කියන්නේ ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න පඩියෙන් මේ ගාණ. බෙහෙත් තේත් ගන්න මේ ගාණ. ආයෝජනය කරන්න මේ ගාණ කියලා බෙදනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එක නිකුත් කරන්නේ මාස 3කට වරක් නැත්තම් අවුරුදු ඒ කියන්නේ මාස 6කට වරක් නැත්තම් අවුරුද්දකට වරක් ඔන්න ඔය ඉන්කම් ස්ටේට්මන්ට් කියන එක අපිට නිකුත් කරනවා. ඉන්කම් ස්ටේට්මන්ට් කියන එක අංකයෙන් බලන එකක් නෙමෙයි. එය සමාගමක ව්‍යාපාරික වෙන කතාව පෙන්වන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ වෙන සිද්ධිය. මෙහෙම තමයි කම්පැනි එක රන් වෙන්නේ කියන එක පෙන්වන අපිට එක ටූල් එකක් එනවා මෙන්න මේක. ඉතින් ඉන්කම් ස්ටේට්මන්ට් මගෙන් අපිට උත්තර ලබා දෙනවා මෙන්න මේ ගැටලු වලට. ඔක කියවෙද්දි සමාගමේ විකුණුම් වැඩි කරන්න යන ඒ කියන්නේ සමාගම විකුණුම් වැඩි කරගෙන යනවද? එහෙම නැත්නම් ලාභය වැඩි වෙනවද? වියදම් පාලනය කරනවද? බදු ගෙවූ පසු ඉතුරු වන්නේ කොච්චරද? හරිද? ඉතින් අපි ගත්තොත් එහෙම ෂෙයා හෝල්ඩර්ස්‌ලට ඇත්තටම වටිනාකමක් නිර්මාණය කරනවද කියලා ඔන්න ඔය අපිට ඕකෙන් දැනගන්න පුළුවන් වෙනවා සරලවම කිව්වොත්. අපි ගත්තොත් එහෙම ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ප්‍රධාන කොටස් මොනවද තියෙන්නේ? ඉතින් ගත්තොත් එහෙම රෙවෙනිව් ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළු ආදායම. උදාහරණයක් විදිහට ගත්තොත් කම්පැනි එක රුපියල් බිලියන 100ක භාණ්ඩ විකුණලා තියෙනවා. මේක ලාභය නෙමෙයි ආදායම විතරයි. හරිද? බිලියන 100ක භාණ්ඩ විකුණුණා නම් මේක සම්පූර්ණ ලාභ නෙවෙයිනේ. මේ විකුණුම් කොටස. ඊළඟට ගත්තොත් එහෙම කොස්ට් එක එම භාණ්ඩය හදන්න ඊයක් ගියද? අපි ගත්තොත් එහෙම බිලියන 10ක ලාභයක් කරන් තියෙනවා. බිලියන 7ක කොස්ට් එකක් යාට ගිහින් තියෙන. ඉතින් ප්‍රොෆිට් එක එතන කීයක් තියෙන්නේ? බිලියන 3ක ප්‍රොෆිට් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ මෙතන. ඉතින් මේකේ පෙන්වන්නේ ව්‍යාපාරයේ මූලික ලාභය. හරිද? ඉතින් ඔය ප්‍රොෆිට් එක වැඩි වෙනවා නම් හරිද? ඉතින් ඒ ප්‍රොෆිට් එක අපිට වැඩි වෙනවා නම් සාමාන්‍ය කම්පැනි එක තම භාණ්ඩ හොඳ මාජින් එකකින් විකුණනවා. හරිද? ඉතින් ගත්තොත් එහෙම ඔය ඕකේ තියෙන එක්ස්පෙන්සස් අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ සෙලර්ස්‌ලට මාකටිං රෙන්ට් හරිද? ඉතින් ගත්තොත් එහෙම එක එක බිස්නස් එකේ වියදම් තියෙනනේ. මෙම වියදම් අඩු කළ පසු ඔපරේටිං හරිද? ඔපරේටිං ප්‍රොෆිට් එක අපිට ලැබෙනවා. හරිද? ඉතින් අපි ගත්තොත් එහෙම ඔය කොස්ට් එකකුත් අයින් වෙන්න එපා බිස්නස් එකක් කියන එකේ. ඉතින් ණය සඳහා ගෙවන පොලිය කම්පැනි එකේ ඩෙබිට් වැඩි නම් ෆිනෑන්ස් කොස්ට් එකත් වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපි ගත්තොත් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ඇනලයිස් කරන්නේ කොහොමද? හරි ආයෝජක කියන ආයෝජනය දිසා බලන කෙනෙක් හරියට බලන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ කියන කාරණා ටික. විකුණුම් වර්ධනයක් වෙනවද? හරිද? ඒ කියන්නේ විකුණුම් වර්ධනයක් ඒ කම්පැනි එක තුලින් වෙනවද? ලාභය ඉතින් අපි ගත්තොත් ලාභය කියන එක. ලාභය වසරෙන් වසර වැඩි වෙනවද? ඒ කියන්නේ කන්ටිනියු යාළුවගේ ග්‍රෝ එක හදාගෙන යනවද? අපි ගත්තොත් එහෙම එයාලට කියන්නේ එයාලගේ තියෙන එක්ස්පෙන්සස් වලට ගියාට පස්සේ කොච්චර ලාභයක් ඉතුරු වෙනවද? ඉතින් අපි ගත්තොත් එහෙම මැනේජ්මන්ට් එක කාර්යක්ෂමද?
හරිද? ඉතින් අපි ගත්තොත් EPS වගේ ගත්තොත් එහෙම ෂෙයාර්ස් ඒ කියන්නේ EPS ෂෙයාර්ස් එකට ලැබෙන ලාභය. හරිද? EPS එක වැඩි වෙනවා නම් කම්පැනි earning එකත් ඉහළ යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔතන ඉන්කම් ස්ටේට්මන්ට් එකක් කියවීම අපිට ලාභ කම්පැනි එක ලාභ ලබනවාද? බිස්නස් එක වර්ධනය වෙනවද? කොස්ට් පාලනය කරනවද? ඩිවිඩන්ඩ් ගෙවීමේ හැකියාවක් තියෙනවද? ඉතින් මැනේජ්මන්ට් එක කාර්යක්ෂමද වගේ අපිට මේකේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා ඔක කියුවොත්. ඉතින් ඕකේ තියෙන සීමාවක් මේක ඉතාම වැදගත් කොටසක්. ඉන්කම් ස්ටේට්මන්ට් එක මගින් අපිට අතීතය වාර්තා කරනවා. එය අනාගතය ෆියුචර් කියන්නේ මෙතන සිට ඉදිරියට ඒකේ පෙන්වන්නේ. ඉතින් එක්සාම්පල් එකට 2026 ඇනුවල් රිපෝට් එකක් එළියට එන්නේ 2025 අවුරුද්ද ඉවර වුණාට පස්සේනේ. එහි අඩංගු වෙන දත්ත වෙන්නේ දැනටමත් සිදු වුණ ක්‍රියාවන්. හරිද? මාකට් එක බොහෝ විට ඒ තොරතුරු ඊට කලින්ම සලකලා බලලා ඒවට අනුව රියැක්ට් කරනවා. හරිද? ඒ කියන්නේ අතීත දත්තවල උන සිද්ධි තමයි අපිට රිපෝට් එකක් විදිහට අපිට දෙන්නේ. ලාභය වැඩි වුණොත් ෂෙයා ප්‍රයිස් එක පහළ යන්නේ ඇයි? ඔන්න ඒක තේරුම් ගන්න. ඉතින් මෙය ෆන්ඩමෙන්ටල් ෆලෝ කරන ඉන්වෙස්ටර්ලා නිතරම පුදුම වෙන කාරණයක් තිබෙනවා. මොකද්ද මේ වෙන්නේ? ලාභ වැඩි වුණත් කම්පැනි එක මිල අඩු වෙනවා. ඇයි ඒක වෙන්නේ? එයාලා කල්පනා කරලා ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් කම්පැනි 2024 ප්‍රොෆිට් එක අපි ගත්තොත් එහෙම බිලියන 5යි. 2025 අවුරුදු 24 බිලියන 5ක් හෙව්වා. 2025 අවුරුද්දේ බිලියන 8ක් හෙව්වා. ඉතින් ප්‍රොෆිට් එක 60කින් වැඩි. නමුත් ෂෙයා ප්‍රයිස් එක 120කින් පහළ ගිහිල්ලා. ඉතින් හේතු වෙන්නේ මොනවද? ඉතින් ආයෝජකයෝ බලාපොරොත්තු වුණා හරිද බිලියන 10ක ප්‍රොෆිට් එකක්. මැනේජ්මන්ට් එක මගින් උන ඒ කියන්නේ මැනේජ් එක මගින් ගත්ත නරක ඩිසිෂන්ස් ඒ කියන්නේ එක එක තීරණ මැනේජ්මන්ට් එකෙන් ගන්න නරක ඔය ෆියුචර් එක පිළිබඳව ගන්න තීරණ ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණා. හරිද? ඉතින් ඊට පස්සේ ගත්තොත් එහෙම ඉන්ට්‍රස්ට් රේට් එක ඉහළ ගියා. මාකට් එකේ තියෙන රිස්ක් එක වැඩි වුණා. ඔන්න ඔය ඉතින් කම්පැනි එක හැබැයි ඒ වුණාට ලාභ ලැබුවා. හැබැයි ඒක නිසා ලාභය හොඳ වුණත් ප්‍රයිස් එක ඉහළ යන්න පුළුවන්. අන්න ඒක අපේ ඔළුවේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඉතින් මෙන්න එක්සාම්පල් එකක් ඔයාලට දාලා දෙනවා. ඉතින් ෆන්ඩමෙන්ටල්ස් රිපෝට් එකක් 2026 මේ ටයිම් එකේ රිලීස් කරලා දෙනවා. නමුත් ෂෙයා ප්‍රයිස් එක තාම ඩවුන් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින්. මෙන්න තවත් එක්සාම්පල් එකක්. ඉතින් ෆයිනෑන්ෂියල් රිපෝට් එකක් මෙතන රිලීස් වුණත් මාකට් එක එන්න ෂෙයාර්ස් ප්‍රයිස් එක ඩවුන් වෙලා තියෙනවා. ඉතින් බලන්න මේකෙත් ඒ වගේම තමයි සිද්ධ වෙලා තියෙන දේ වෙලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම ඉන්කම් ස්ටේට්මන්ට් එකක් හෝ ස්ටොක් ප්‍රයිස් එක ෆෝකාස් කරන්න පුළුවන්ද? ඉතින් අපි ගත්තොත් එහෙම ඒ දෙන් ඉන්කම් ස්ටේට්මන්ට් එකකින් අපිට ස්ටොක් ප්‍රයිස් එක ෆෝකාස් කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒකට හේතුව තමයි ස්ටොක් ප්‍රයිස් එක ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ප්‍රතිඵලය පමණක් නෙමෙයි. ඒට බලපාන වෙනත් තව ගොඩක් දේවල් තියෙනවා. අපි ගත්තොත් ලික්විඩිටි අපි අත ඉන්ට්‍රස්ට් රේට් එක එතකොට ඒකේ තියෙන අපි ගත්තොත් එහෙනම් මාකට් එකේ සප්ලයි ඩිමාන්ඩ් එක ඒ වගේ කියන අපි එම ආයෝජකයන්ගේ තියෙන ඉන්වෙස්ටර්ස් වගේ සයිකොලොජි එක ඉකොනොමික් ක්‍රයිසිස් එක ඒව මත තමයි මේ මාකට් එක කියන එක ගමන් කරන්නේ. ඒ දේවලුත් බලපානවා අපේ ඔළුවේ අනිවාර්යෙන්ම ඒවා තියෙනවා. ඒ නිසා එකම ඉන්කම් ස්ටේට්මන්ට් එකකට හරිද? ඉතින් ඒකට විතරක් කොටු වෙලා ඔයා මාකට් එක දිහා බලන්න හදන්න එපා. විවිධ වෙලාවට මාකට් එකේ ප්‍රතිවිරුද්ධ මාකට් එකේ අපි බලාපොරොත්තු නොවන දේ ඔයාට හම්බෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ හැම වෙලේම මාකට් එකේ ප්‍රයිස් එක මොකද්ද කරන්නේ? ඊළඟට මොකද්ද වෙන්න පුළුවන් කියන එක ඔයා අනිවාර්යෙන්ම ඔයා ફોකස් කරලා බලන්න ඕනේ. ඉතින් ආයෝජය කරන ලොකුම වැරද්ද. ඉතින් බොහොම අය හිතනවා ප්‍රොෆිට් එක වැඩි නම් ප්‍රයිස් එකත් වැඩි වෙයි කියලා. ඉතින් මේක නියමයක් නෙමෙයි. කොටස් වෙනද වල රියැක්ට් කරන්නේ මාකට් එකේ ඉන්න බයර්ස්ලා හා සෙලර්ස්ලා කරන
ගනුදෙනු වලට, ඔවුන්ගේ හැසිරීම් වලට. ස්ටොක් ප්‍රයිස් එක කියලා කියන්නේ සමාගමේ අතීතයේ මූල්‍ය ප්‍රතිඵල, අනාගත අපේක්ෂාවන්, කොටස් ඉල්ලුම හා සැපයුම, ආයෝජකයන්ගේ මනෝභාවය සියල්ලම එකතු වෙලා තීරණය කරන එක ප්‍රතිඵලය තමයි මේ සෑම දෙයකම රියල් ටයිම් එක අපිට පෙන්වන්නේ එකම තැන තමයි ප්‍රයිස් චාර්ට් එක. ඉතින් මේ නිසා ප්‍රයිස් චාර්ට් එක නිවැරදිව ෆෝකස් කරලා නම් ඔබට අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඩිසිෂන් එකට සාර්ථක ආයෝජකයෙක් විදිහට ඔයාට එතන තීරණයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොමද ප්‍රයිස් චාර්ට් එකක් අපි බලන්නේ? ප්‍රයිස් චාර්ට් එකක් දකින්නේ කොහොමද? ප්‍රයිස් චාර්ට් එකක් කොහොමද අපි ඇනලයිසිස් කරන්නේ ගැන කතා වෙන්න ඕන නම් මෙන්න තියෙන අපේ නම්බර්ස්, මේ නම්බර් වලට මැසේජ් එකක් දාලා අපේ ෆ්‍රී සෙෂන් එකට ජොයින් ලබන්න. හැම සෙනසුරාදාම අපේ ෆ්‍රී සෙෂන් එකක් කන්ටිනියු වෙනවා ලොකු දැනුමක් එක්ක ඔයාලට. ඒක නිසා ජොයින් වෙලා බලන්න මොනවාද මේකෙදි කතා කරන්න කියලා. එතනින් පස්සේ ඔයාලට තීරණය කරනවා මාකට් එක කියන එක අපිට ෆෝකස් කරන්න පුළුවන් හොඳ දෙයක් නේ කියලා ඔයාටම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔන්න ඔය වගේ ටොපික් එකක් ගැන අපි කතා කරේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.